හොඳයි සුබ දවසක් යාළුවෝ හැමෝටම මම ගොඩක් දවසකින් අද වීඩියෝ එකක් කරන්න හිතුවා ඔයාලට මේ මට තියෙන වැඩත් එක මේ වීඩියෝ එකක් කරගන්න අපහසුයි මොකද තනියම සේරම කරන්නේ මම එන්ජින් එකක් ගැලෙව්වා 2 stroke 5 port එන්ජින් එකක් Q number එකක් මේකේ ලෙඩේ වෙලා තිබ්බේ gear first එකයි second එකයි gear හොඳට වැටෙනවා third එකයි top gear එකයි ස්ලිප් කරනවා මේ වීල් එක දුවන්නේ නැහැ කෑ ගහනවා විතරයි එතකොට මේ වීල් එකේ අයිතිකාරයා කස්ටමර් මේ වෙනත් ගෑරේජ් එකකට ගිහලා මේ ගෙම්බ් එකකුත් දාලා තියෙනවා මේ ගෙම්බගේ කිසිම ප්‍රශ්නයක් නැහැ ගෙම්බගේ ප්‍රශ්නයක් නෙවෙයි තිබිලා තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එන්ජින් එක ඇතුලේ තමයි මේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ එකක් මේ කුරුසේ ගෙවිලා තියෙනවා මේ කුරුසේ රවුම් එන්න මේ කට්ට හතර මේ ඔයාලට පේනවා ඇති මේ කුරුසේ හොඳටම රවුම් වෙලා තියෙන්නේ මේකත් නෙවෙයි මේ හින්දාම නෙවෙයි ගියර් පැන්නේ මේකේ මේ කුරුසෙට මෙහායින් තියෙනවා මෙන්න මේ ඔසර එකක් මේ ලොක් ඔසර එකක් තියෙනවා මේ ඔසර එක මෙහෙම ඇවිල්ලා මේ ඔසර එක මෙහෙම තිබිලා මේ ලොක් ඔසර එක තියෙනවා මේ සර්කිට් ලොක් එකක් තියෙන්නේ මේ ලොක් එක මෙන්න මෙහෙම මෙතන කට්ටයක් තියෙනවා මේ කට්ටෙට තමයි මේ ලොක් එක වැටෙන්නේ ඒ ලොක් එක වැටුණාට පස්සේ මෙතන තියෙනවා මේක හිටින්න මෙතන මේ ෂාෆ්ට් එකේ මේ තව කෑල්ලක් තියෙනවා මේ ටේපර් එක මේක සම්පූර්ණ මේ වටේ ඒවා කැඩිලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒක කැඩිලා ඉවරලා මේ ඔසර එකයි ලොක් එකයි මෙහෙම පැත්තකට ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ මෙතෙන්ට හරියට ගියර් එක එන්ටර් වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. වෙන අවුලක් නැහැ මේක රොඩ් එකක් චුට්ටක්. රොඩ් එකේ පොඩි ප්ලේ එකක් තියෙනවා. බලමු රොඩ් එක ගහලා දාන්න හරි රොඩ් මේ ක්‍රෑන්ක් එක සම්පූර්ණ ගෙඩි පිටින් කම්ප්ලීට් කියන්න හරි. ඊට පස්සේ මෙන්න මේ රිවර්ස් ෂාෆ්ට් එකත් කැපිලා තියෙනවා මේකත් දානවා. ඊට අමතරව ඉතින් ක්ලච් එක තාම ගැලෙන්නේ නැහැ ගලවලා බලනවා ඒකත් ඩිෆරන්ෂල් ගෙඩිය මේක නම් ගලවලා රිපෙයාර් එකක් දෙන්න වෙනවා මේකේ ඩීଓසර් ටික දාලා පින් එක දාලා මොකද මේක ආයේ කාලයකට ගලවන්න හදන මේ වාහනයක් නෙවෙයි එකපාර හයි කරන්න ඕනේ එන්ජින් එකක් කියන එක ඩිෆරන්ෂල් එක පැත්තුනත් ඒක සම්පූර්ණ කම්ප්ලීට් හයි කරනවා ආයේ දෙපාරකට තුන් පාරකට ගලවන්න බැරි වෙන්න අවුරුදු ගානකට ගලවන්න ඕනේ නැති වෙන්න ඒ විදිහට හදලා දෙන්න මේක රිවර්ස් වීල් එක මේ පොඩ්ඩක් මේ අයින ගෙවිලා තියෙනවා මේ බාගෙට රිවර්ස් එක වැටුණාට පස්සේ රිලීස් වෙන්නේ නැතුව හරියට ඩබල් වීල් එකෙත් තියෙනවා එහෙම මේ ඩබල් වීල් එකත් එහෙම කට්ට වැටලා තියෙන්නේ අපරාධ ඉතින් මේ කස්ටමර් මේ ගෙම්බ් එකක් දාලා තියෙනවා කිසිම තේරුමක් නැහැ ගියර් සිලෙක්ටර් එක ගෙම්බ කියන්නේ ගියර් සිලෙක්ටර් මේක දාලා තියෙනවා කිසිම තේරුමක් නැහැ ඉතින් අපරාධේ වියදම 2500 3000ක් විතර දැන් නිකුත්නේ නාස්ති කරගෙන තියෙනවා හරි තැනකට එන්නේ කියලා තමයි මම කියන්නේ හොඳයි මගේ YouTube channel එක තියෙනවා garage with asanka කියලා channel එක subscribe කරන්න මගේ වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න comment එකක් දාන්න ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් හරි මෙතන මේ මොකක් හරි මේ දේවල් මම කියපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් හරි comment එකක් දාන්න වීඩියෝ එක share කරන්න මට support එකක් දෙන්න හැමෝම subscribe කරලා ඉවරලා මගේ Facebook channel එකක් තියෙනවා අසංක මෝටර්ස් කියලා මගේ Facebook channel එක තියෙනවා ඒකත් follow කරන්න ඒකෙත් වීඩියෝ share කරන්න comment කරන්න like එකක් දාන්න ඉතින් මට support එකක් දෙන්න ඉතින් මම මේ කරගෙන යන වෘත්තියත් එක්ක ඉතින් මම මේ ඔයාලට දෙයක් දැනුමක් දෙන්න මොකද මගේ දැනුම මම මේ රටට ලෝකෙට පෙන්නනව නෙවෙයි මේ ඔයාලට දෙයක් දැනගන්න තමයි මම ලබා ගන්න හොඳයි බොහොම ස්තුතියි